ඇල්ෆා 2006 නිකුත් වුණ සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්. ආලියා බාත්, රිතික් රෝෂන්, අනිල් කපූර්, බොබී ඩියෝල්, ශාවරී වගේ දක්ෂ නළුනිලියෝ මේ ෆිල්ම් එකෙන් ඔයාලා දකින්නයි යන්නේ. ඉන්දියානු හමුදාවෙන් අත්හදා බලන විශේෂ උත්තේජකයක් මේ හමුදා නිලධාරියෙක්ගේ බිරිඳටත් දෙනවා. ඒ බිරිඳට ඒ වෙද්දි ලැබෙන්න ඉන්න දරුවට මේ බෙහෙත නිසා විශේෂ දක්ෂතා ලැබෙනවා. ඒ මොනවද කියලා ඔයාලට කතාවෙදි දැනගන්න ලැබෙයි. මේ දේවල් නිසා මේ ළමයට සිද්ධ වෙන කරදර වගේම කතාව මැදදී වෙන හිතා ගන්නවත් බැරි සර්ප්‍රයිස් ගොඩක් බලන්න ඔයත් එහෙනම් ලෑස්ති වෙන්න. කතාව පටන් ගන්න 1999 වෙන සිද්ධියකින්. කාගිල් යුද්ධය ඉවර වෙලා ඒ මරුණු සොල්දාදුවන්ගේ මිනි පෙට්ටි දිහා බලන් ඉන්න ලුතිනන්ට් කර්නල් වික්‍රාන්ත් කවුල්. මෙතනට මේ එන්නේ කර්නල්ගේ කොලෙක් කර්නල් ෆටේ සිං ලකාවත්. වික්‍රාන්ත් කියනවා අපි දිනුවා ඒත් මේක තමයි ප්‍රතිඵලය කියලා. ෆටේ කියනවා ඒත් අපිට වඩා ලොකු අන්දයක් පාකිස්තානයට ගෙවන්න උනා කියලා. එයාලා ගැන නෙමෙයි මං කිව්වේ අපේ අය ගැන කියලා කිව්වම ඒකට තමයි මම දැන් මේ ආවි කියනවා. මේ යුද්ධය පළවෙනි එකවත් අන්තිම එකවත් නෙමෙයි. ආයෙ එහෙම නොවෙන දෙයක් කරන්න වෙනවා කියනවා. ලියුමක් අතට දෙන ෆටේ මට මේ රහසිගත මෙහෙයුම ගැන අත්හදා බලන්න අවසර ලැබුණා කියනවා. ඒත් මෙහෙම පටන් ගන්න නම් ඔයාව ඕනි කියනවා. දැන් අපි යන්නේ අවුරුදු 3ක් ඉස්සරහට. ඉන්දියාවේ ලොකුම තෙල් නිධිය මේ වෙනකොට අනතුරේ තියෙන්නේ. මේ ත්‍රස්තවාදීන් වැඩ කරන අයවත් ප්‍රාණපේට අරන් ඉන්නේ. බේරගන්න හැදුවොත් එයාලා බෝම්බ පුපුරවල මේ හැමදේම විනාශ කරනවා. මේ අය කතා වෙන්නේ ගැන. කර්නල් ෆටේ දැනටමත් එතනට විශේෂ කණ්ඩායමක් යවලා තියෙන්නේ. එච්චර දුර එහෙම කිමිදිලා යන්නේ කොහොමද කියලා ඇහුවම එයාලට ඒක සුළු දෙයක් කියනවා. කෙනෙක් අහනවා එයාලා නයිට් විෂන් ග්ලාස් දාලත් නැතුව එහෙම පේන්නේ කොහොමද කියලා. කර්නල් කියනවා එයාලට පේන්න අවශ්‍ය නැහැ. මොකද එයාලට හොඳට ඇහෙනවා කියලා. එයාලගේ හැකියාවන් සාමාන්‍ය කෙනෙක්ට වඩා වැඩි. පොඩි කැම් වලින් එතන වෙන හැමදේම පේනවා. කර්නල් මෙහෙම පටන් ගන්න ඕඩර් එක දෙනවා. මේ විදියට එතනින් අයවත් බේර ගන්නවා. කර්නල් මේ වෙලාවේ මේ ටීම් එක හඳුන්වලා දෙනවා. මේ තමයි ටීම් ඇල්ෆා. මේ ලෝකේ දැනට ඉන්න ශක්තිමත්ම මිනිස්සු. මේකේ ශක්තිය දරා ගැනීමේ හැකියාව මේ හැමදේම අසාමාන්‍ය විදියට මෙයාලගේ වැඩි. එයාලගේ නහරවල දුවන්නේ ඇල්ෆා. ඒ හැමෝටම ඇල්ෆා සීරම් එක විදලා තියෙන්නේ කියලා කියනවා. ඒ වගේ මෙයාලව පුහුණු කරේ අපිට ඉන්න හොඳම කෙනා. ලුතිනන්ට් කර්නල් වික්‍රාන්ත් කවුල්. මගේත් ගුරුවරයා කියනවා. මෙතනට එන වික්‍රාන්ත් පහුගිය ප්‍රහාර වලින් මගෙත් එක හැක පෙනීම නැති වුණා. ඒත් දැන් මට කලින්ට වඩා හොඳට පේනවා කියනවා. ඒත් මෙතනින් ඩොක්ටර් කෙනෙක් කියනවා මේ වගේ දෙයක් කරන්න කලින් ඔය අවසර අරන් ඉන්න ඕනි කියලා. ෆටේ කියනවා අතිශය රහසිගත මෙහෙයුම් කියන්නේ එහෙම ඒවට නෙමෙයි මැඩම් කියලා. අනික මේ ප්‍රෝග්‍රෑම් එක ගැන බලන ඩොක්ටර් ඔයාට වඩා සීනියර් ඒ ඩොක්ටර් ජෝන් වර්ගීස් කියනවා. එයා මේ ඇල්ෆා සීරම් එක ගැන විස්තර කරනවා. ඒකෙන් පෙනීම, ඇසීම, ප්‍රතිචාර දැක්වීම වගේ දේවල් තියුණු කරනවා. එයාලට වෙන තුවාල පවා ඉක්මනින් සුව වෙනවා. ඒ වගේම එකපාරක් ඇල්ෆා කෙනෙක් වුණොත් ආයෙ හැරෙන්න බෑ කියනවා. මේකට මේ හැමෝගෙම අනුමැතිය මේ වෙලාවේ ලැබෙනවා. වික්‍රාන්ත් මේ ඉන්නේ හොස්පිටල් එකේ. එයාගේ බිරිඳ ජානකි දක්ෂ විද්‍යාඥයෙක් නිසා ඩොක්ටර් ලෙඩේ හංගන්න හැදුව ජානකි ඒ ගැන අහනවා. මේ නිසා ඩොක්ටර්ට කියන්න සිද්ධ වෙනවා එයාට හදවත් රෝගයක් තියෙනවා කියලා. ඒ නිසා දැන් ලැබෙන්න ඉන්න දරුවව නැති කරන එක තමයි හොඳම දේ කියලා කියනවා. මොකද නැත්නම් ජානකිගේ ජීවිතය අනතුරේ නිසා. ජානකි අහනවා ඒ කියන්නේ මට කවදාවත් අම්ම කෙනෙක් වෙන්න බැරිද කියලා. ඩොක්ටර් බෑ කිව්වම වික්‍රාන්ත්ත් අපි ඒක කරමු. අවදානමක් ගන්න ඕනේ නැහැ කියලා කියනවා. එහෙම මැරෙන්න බය නම් සොල්දාදුවෙක්ව බඳින්නේ නැහැ කියන ජානකි මට මේ ළමයාව අතාරින්න බෑ කියනවා. වික්‍රාන්ත් මුරණ්ඩු වෙන්න එපා කිව්වත් මුරණ්ඩු ගෑනු ළමයි තමයි මේ ලෝකෙම වෙනස් කරන්න කියනවා. අපි මේ ළමයාව හදනවමයි කියලා වික්‍රාන්ත්වත් කැමති කරගන්නවා. මේ වෙලාවේ ඇල්ෆා සීරම් එක මතක් වෙන වික්‍රාන්ත් ඒක හොරකම් කරලා කවුරුත් දැනගන්නේ නැති විදියට ජානකීට දෙනවා. මෙහෙම කාලයක් ගියාට පස්සේ ඩොක්ටර්ත් කියනවා ජානකීට පුදුම හිතෙන වේගකින් හොඳ වෙනවා. දැන් එහෙම අවදානමක් නැහැ කියලා. ඒත් මේ අතරේ අර ඇල්ෆා ටීම් එකේ 3 දෙනෙක් මැරෙනවා. අනිත් අය ICU ඉන්නේ. මේක වෙලා තියෙන්නේ ඇල්ෆා නිසා කියලා දැනගන්න වික්‍රාන්ත් කලබල වෙනවා. එයා යන විදියට ෆටේටත් තේරෙනවා. ඉක්මනටම හොස්පිටල් එකට ගියත් එතකොටත් පරක්කු වැඩි. ඩොක්ටර් විත් කියනවා එයාව බේරගන්න බැරි වෙයි කියලා. ෆටේ අහනවා ඔයා යාට ඇල්ෆා එක දුන්නා නේද කියලා. මං එයාව බේරගන්නයි බැලුවේ කිව්වත් ෆටේ කියනවා ඒත් ඔයා එයාව මැරුවා කියලා. ඇල්ෆා කියන්නේ රජයේ දේපලක්. ඔයාගේ දරුවගේ නහරවලත් දැන් ඇල්ෆා දුවාවි. ඒ නිසා ඒ දරුවා ඉතිත් රජයට කියනවා.
මේ වෙලාවේ මෙතෙන්ට එන ડોක්ටර් ජානකි නැති වුණා කියනවා. වික්‍රාන්ත් ජානකියව බලන්න යන ටිකට පටේමෙන් දරුවව අරගෙන යනවා. ડોක්ටර් ඉක්මනටම ඇවිත් ඒ ගැන කිව්වම වික්‍රාන්ත් තරහෙන් ගිහින් දරුවව ඉල්ලනවා. දරුවා හොඳටම සීතල වෙලා කියලා කිව්වම ෆටේ කියනවා එයත් මැරිලා කියලා. ෆටේ කියනවා මම මේ ගැන ඉහළ නිලධාරියන්ට කියන්නේ නැහැ මොකද මම ඔයාලට ගෞරව කරන නිසා කියලා. මං තවදුරටත් සොල්දාදුවෙක් නෙවෙයි මං අස්සුනා කියන වික්‍රාන්ත් ඒ මැරුණ දරුවත් වඩාගෙන මෙතනින් යනවා. ඇල්ෆා කණ්ඩායමේ හැමෝම මැරුණ නිසා අන්තිමට ඒ වගකීම ෆටේ බාර ගන්නවා. ෆටේගේ තනතුර එක ලෙවල් එකක් පහළ දානවා. ඒ දේශප්‍රේමය නිසා එයා කරපු කිසිම දෙයක් වැරදි නෑ කියලායි ෆටේ තාමත් කියන්නේ. එයාව මෙහෙම යුද පිටියක් දකින්නවත් නැති දුර කඳවුරකට මාරු කරනවා. ඇල්ෆා මෙහෙම සම්පූර්ණයෙන් නවත්තන්න තන කරනවා. ඒත් මේ සිද්ධ වුණ දේවල් ෆටේ එයාගේ වාසියට හරව ගන්නවා. එයා මේ ඉන්න පළාත ඈත නිසා කවුරුත් එයාගේ වැඩ ගැන හොයන්න එන්නෙත් නැහැ. අර ඩොක්ටර්වත් එක්කන් ඇවිත් මෙයා මෙතන ආයෙම ඇල්ෆා මධ්‍යස්ථානය හදන්න ගන්නවා. ඩොක්ටර්ත් කොහොමද ඔයා මේ ඔක්කොම හැදුවේ කියලා ඇහුවම මේ ප්‍රෝග්‍රෑම් එකේ වටිනකම දන්න අය මට උදව් කරා කියනවා. ඔයා මේක අතාරින්නෙම නෑ නේද කියලා ඇහුවම කියනවා ඇයි මං අතාරින්නේ හොඳම තුරුම්පුව මන් ළඟ තියෙද්දි කියලා. ඒ තමා වික්‍රාන්ත්ගේ දුව. වික්‍රාන්ත දීලා තියෙන්නේ වෙන කාගේද මැරෙන දරුවෙක්ව. ડોක්ටර් මොන වුණත් ඒ කරපු දේ හරිම වැරදි කිව්වත් ෆටේ කියනවා සමහර දේවල් වල එහෙම හරි වැරද්ද හොයන්න අමාරුයි කියලා. එයාගේ නම මොකද්ද කියලා වර්ගයේ සහුවම කියනවා එයාගේ අම්මගේ නම ජානකී නිසා මෙයාට සීත කියමු කියලා. ඉතින් මේ වෙලාවෙ ඉඳන් සීතට සෙනෙහසක් දක්වනවා නම් ඒ තමයි මේ ડોක්ටර්. ඒ වගේම එයා දිගටම සීතගේ ලේ අරගෙන චෙක් කරලා බලනවා ඇල්ෆා වල බලපෑමක් තියෙනවද කියලා. සීතට අවශ්‍ය දැනුමත් ડોක්ටර් වර්ගීස් හරිම ආදරෙන් දෙනවා. අම්මයි තාත්තයි ගැන ඇහුවම වර්ගීස් කියනවා එයාලව අතෑරියා ෆටේ සර් තමයි ඔයාව මෙහෙට අරන් ආවේ කියලා. මෙහෙම තනියම ලැබ් එකක හිර වෙලා ළමා කාලයම ගෙවන සීතා ජනේල වලින් විතරක් එළිය වෙන දේවල් දකිනවා. ෆටේ නිතරම සීතාගේ ඇල්ෆා ටෙස්ට් වල රිසල්ට් අහුවත් ටිකටම උත්තරේ වෙන්නේ තාමත් ඇල්ෆා වල සලකුණක් නැහැ කියන එක. සීතා මෙහෙම ඇඬු කඳුලින් කාලය ගත කරන අතරේ ටිකෙන් ටික ලොකු වෙනවා. සීතාගේ 12 වෙනි උපන්දිනෙත් එනවා. ෆටේ සර් ආවේ නැද්ද කියලා ඇහුවත් එයා බිසි ඇති නැත්තම් එනවා කියලා කියනවා. මේ අවුරුද්දේ සීතට ලැබෙන උපන්දින තෑග්ග තමයි මේ මීපැටියා. ඒ තෑග්ග නිසා හරිම සතුටු වෙන සීතා එයාට නමකුත් දානවා සෝල්ජර් කියලා. සීතා කෝඩින් වගේ දේවල් වලට ගොඩක් දක්ෂයි. එයාගේ වයස ළමයින්ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. එයාගේ IQ එකත් ගොඩක් ලොකු වගේක් තියෙනවා කියලා කිව්වත් ෆටේ කියන්නේ අපිට එයාව ඕනි පොත් ලියන්න නෙමෙයි. එයාගේ ඇඟේ ඇල්ෆා තියෙනවද කියලා බලන්න කියලා. ඒත් ඒක තාමත් නෙගටිව් කිව්වම ෆටේගේ බලාපොරොත්තු බිඳෙනවා. මේ මෙදි සීතා වැඩි වියටපත් වෙනවා. මෙයාලා පුහුණු වෙන දිහා හොරෙන් බලන් ඉනවා දැකලා සීතට තුවක්කුවක් දෙනවා. ඇස්පෙන්දලා වෙඩි තියන්න කිව්වම එයා හරිම ඉලක්කෙට වෙඩි තියනවා. ඒක දැක්කම නම් ෆටේ පුදුම වෙනවා. මෙහෙම දිගටම හරිම ඉලක්කෙට වෙඩි තියන්න සීතට පුළුවන් වෙනවා. ડોක්ටර් කියනවා එයා වැඩි වියටපත් වෙනවත් එක්කම ඇල්ෆා වල බලපෑමත් වැඩි වෙලා කියලා. දැන් ඉඳන් ෆටේ සීතට පුහුණු කරන්න ගන්නවා. මෙහෙම ගුටි කෑවම කඳුළු ආවත් ෆටේ කියනවා කවදාවත් එහෙම අඬන්න එපා කියලා. මිනිස්සු ගෑනු පිරිමි කියලා වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු වෙනස් වෙන්නේ දුර්වල නැත්නම් ශක්තිමත් අය විදියට. තමන් ගුරුකෙක් වෙනවද බැටළුවෙක් වෙනවද කියන එක තීරණය කරන්න වෙනවා. මං ගුරුකෙක්. ඔයා කවුද කියලා ඇහුවම සීතා කියනවා ගුරුකයාගේ පැටියත් ගුරුකෙක්ම තමයි කියලා. ඔයාගේ තාත්තට කොහොමද කතා කරේ කියලා ඇහුවම පපා කියලායි කියනවා. එදා ඉඳන් සීතා ෆටේට පපා කියලා කතා කරනවා. ෆටේගේ පදක්කම් දකින සීතා ඉන්දියානු සොල්දාදුවෙක් වෙන්න හීන දකිනවා. සීතාගේ අතේ ඇල්ෆා කුඩ තියෙන ටැටූ එකකුත් අඳිනවා. ඇල්ෆා කියන්නේ මොකද්ද කියලා ඇහුවම ග්‍රීක ඇල්ෆබෙට් එකේ පළවෙනි අකුර කියනවා. ඕනෙම තැනක රජ කරන කෙනෙක්ට ඇල්ෆා කියනවා. ඒකයි මේ සීරම් එකටත් ඇල්ෆා කියන්නේ. ඔයත් ඒ වගේ ඇල්ෆා කෙනෙක් කියනවා. දැන් අපි එන්නේ මේ වර්තමාන කාලයට. ඒ කියන්නේ 2026. මේ වෙද්දි වික්‍රාන්ත් රෝ සංවිධානයේ චීෆ් විදියට වැඩ කරනවා. මෙයාට ළඟදි සිද්ධ වුණ අසාමාන්‍ය දාම ඝාතනයක් ගැන වාර්තා වෙනවා. වික්‍රාන්ත් මේ ගැන බලනවා. මලසිරටු 5ක් තැනට හම්බ වෙලා තියෙනවා. මේ ඔක්කොම අයව හරිම දරුණු විදියට මරලා තියෙනවා. වැඩිම පුදුම හිතෙන දේ තමයි මේ මරණ පහම පැය 48ක් ඇතුළත සිද්ධ වෙලා තියෙන එක. මරලා තියෙන අයව දැක්කම අනිත් අයට මුකුත් තේරුම් ගන්න බැරි වුණත් වික්‍රාන්ත් නම් තේරෙනවා. මේ ඔක්කොම එදා ඇල්ෆා ප්‍රොජෙක්ට් එකට අනුමැතිය දුන්න අය. සීතා ආයෙම ඇල්ෆා සෙන්ටර් එකට එනවා. ඒ සීතා කියලා කන්ෆර්ම් කරගත්තු ගමන් ඇතුලේ ගාඩ් එකෙන් එයාට එන්න ගේට්ටුව ඇරෙනවා. ඉතින් මේ තමයි සීතා. එයා දැන් තරුණ වයසට ඇවිත් ඉන්නේ. මෙයා මේ ඇවිත් ඉන්නේ අර ඇල්ෆා ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ ඉහළ නිලධාරීන් 5 දෙනාවම මරලා.
මෙහෙම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් නුත් තරම් කකා යන මෙයාගෙන් එතන කෙනෙක් අහනවා පහුගිය දවස් දෙකේ කොහෙද ගිහින් හිටියේ කියලා. කන්නේ මොනවද හෝ මුකුත්ම නොකිය එයාටත් දෙනවා. ඒකම ගන්න එයා තැන්ක් යූ උදේට කාලත් නැහැ කියලා කන්න ගන්නවා. ඒත් එක්කම සීත ගන්න කරගෙන සප්‍රෙස් එක ගලවනවා. ඒක බිමට වැටෙනවත් එක්කම මේ කෙනා මොනවා හරි කියන්න හැරෙනවා. සීත මෙයාගේ ඔළුවටම වෙඩි තියනවා. එතන ඉන්න තව කෙනෙක්ටත් මෙහෙම වෙඩි තියෙන මෙයා ඊළඟට එනේන අයත් එක්ක දක්ෂ විදියට සටන් කරන ගමන් ඒ හැමෝටම වෙඩි තියනවා. ඊළඟට එතන තියෙන කැමර එක දිහා බලලා කියනවා good morning බබා අද සීතමාව ලංකාව ගිනි තියන්න කියලා. ඊට පස්සේ මේ කැමර ඔක්කොම වැඩ කරන්නේ නැති විදියට තියෙන සර්කිට් එකටත් වෙඩි තියනවා. මේ වෙද්දිත් මේ ගොඩනැගිල්ලේ වෝනින් අලාම් එකක් ඇහෙනවා සීත හැමෝම මරනවා එයාව හොයන්න කියලා. මේ හැමෝම ආයුධ ගන්න කපඩාවට යනවා. ඒත් එතන අමුණලා තියෙන වයර් එකක් මේ කෙනෙක් දකිනවා. එයා එතන තිබුණ ගන් එක ගත්තු නිසා ඒ වයර් එක හෙලවිලා එතන තියෙන බෝම්බයක් සක්‍රිය වෙනවා. ඒක දැකලා කෑ ගහනවත් එක්කම මේ බෝම්බ පිපිරෙනවා. මේ දුමාස්සෙන් එළියේ ඉන්න සෙබළුත් ඇතුළට ඇවිත් වෙඩි තියාගෙන කියත් ඒ ඔක්කොම නවතිද්දි මෙතෙන්ට එන සීත හායි කියලා වැඩ පටන් ගන්නවා. මෙහෙම හිතන්නවත් වෙලාවක් නැදී හරිම වේගෙන් ක්‍රියාත්මක වෙන සීත මේ හැමෝම මරනවා. මෙතනින් බෝම්බ අරගෙන එයාගේ ඇඳුම රඳව ගන්න සීත එතනින් එළියට යනවා. මගදී තෙනේ නායක සටන් කරන සීත මේ හැම තැනකදීම මේ බෝම්බත් අයි කරනවා. මෙහෙම යන අතර එයා පොඩි කාලේ තියලා තිබුණු ලැබ් එකටත් යනවා. එයාට එයාගේ ළමා කාලයෙන් මෙතනදී මතක් වෙනවා. බාබාට පුහුණු කරපු හැටි කියපු දේවල් මතක් වෙන සීතට පිටිපස්සෙන් සද්දයක් ඇහෙනවා. තවත් සෙබළු ඇවිත් එයාත් එක්කත් hina වෙවීම සටන් කරන සීතා එයාගේ මීයා සෝල්ජර්වත් ගන්නවා. හරිම පරිස්සමින් එයාවත් බිමින් තියෙන සීතට ආයෙම කට්ටි එන සද්ද ඇහෙනවා. මෙහෙම කරන හැම සැරණකින්ම විනෝද වෙන සීතටත් හොඳ පාරවල් වදිනවා. ඒත් ගානක්වත් නැතුව ඒ ලේත් පිහිදගෙන ආයෙම සටන් කරනවා. මෙහෙම සෙල්ලමක් කරනවා වගේ හැඩ දාලා වැඩ දාලා සටන් කරත් අන්තිමට එළියට ආපු ගමන් හැමෝම මැද මෙහෙම කොටු වෙනවා. මෙහෙම කට්ටිය ළඟට එද්දි යටත් වෙන සීත ගන්න එකත් බිම දානවා. අත පිටිපස්සට කරලා කරෙන් අල්ලනවත් එක්කම hina වෙන සීතත් එයා කුඩට විසි කරනවා. මේ කෙනා ඒ දිහා බලනවත් එක්කම සටන් කරන්න ගන්නවා. ඒක වැටෙද්දි අල්ලගෙන අර බෝම්බ ඔක්කොම ඇක්ටිවේට් කරන ස්විච් එක ඔබනවා. මේ හැමතැනින්ම බෝම්බ පුපුරන්න ගන්නවා. ඒත් එක්කම අර කෙනාවත් මරන සීතා ඉක්මනටම දුවනවා. උඩේ ඉඳන් වේගයෙන් වැටෙන ලිෆ්ට් එකට කලින් එතනට පැනගන්න සීතා ඒ වයර් වල එල්ලිලා පහළට බහලා එළියට යනවා. මේ මුළු ගොඩනැගිල්ලම බිමට සමතලා කරපු සීතා මෙහෙම ඒ අතරින් නැගිටලා මෙතනින් යනවා. එයාගේ සෝල්ජර්වත් දාගෙන යන්න අමතක කරන්නේ නැහැ. ෆටේ මුණ ගැහෙන්න එන වික්‍රාන්ත් අර මරණවල ෆොටෝස් පෙන්නලා ඒ ගැන අහනවා. ෆටේ සීත සටන් කරන වීඩියෝ එකක් වික්‍රාන්ත පෙන්නනවා. ඒ වගේ මේ වීඩියෝ එකේ සීත එදාගත්තු ෆොටෝ එක පෙන්නලා කියනවා 6 දෙනෙක්වම මැරුවා තව දෙන්නයි ඉතුරු කියලා. වික්‍රාන්ත් ඒ කවුද කියලා ඇහුවම ආයෙත් හොඳට බලන්න ඔයා යාව දන්නවා කියනවා. ඒ තමන්ගේ දුව කියලා තේරෙන වික්‍රාන්ත් ෆටේ කරලා තියෙන දේ තේරිලා තරහා යනවා. ෆටේ යාගේ නම සීත කියලා කියනවා. එයා අපෙන් දක්ෂම කෙනා ඒත් දැන් ඒ සීරම් එක නිසා එයාගේ මොළේ අවුල් වෙලා කියනවා. දැන් එයා ප්‍රොජෙක්ට් එකේ හැමෝම මරනවා කියවම වික්‍රාන්ත් අහනවා ඒ ප්‍රොජෙක්ට් එක නවත්තන්න නියෝග කරානේ කොහොමද මේක කරන් යන්නේ මේවට සල්ලි කොහෙන්ද හම්බ වෙන්නේ කියලා අහනවා. ඒ ප්‍රශ්නේ මගහරින ෆටේ වැදගත්ම දේ එයා දැන් ඔයාවයි මාවයිත් මරන්න හොයනවා කියලා කියනවා. අපේ මිනිස්සු යාව හොයාගත්තු ගමන් මරයි කිව්වම වික්‍රාන්ත් ඒ මගේ දුව කියනවා. ඔයා යාව දන්නේවත් නැහෙනි කියන ෆටේ ඔයාට වඩා මට එයාව මරන්න අමාරු කියනවා. වික්‍රාන්ත් තමසට මේ කරපු දේවල් වලට එල්ලුම් ගස් යන්න වෙයි කියලා කිව්වත් මං යන්නම් ඒත් සීතට පස්සේ කියලා කියනවා. කොහොමත් මිනිස්සු මරන්නේ සීතනේ කියනවා. මේ අතරේ සීත එක තැනකින් දැන් එයාගේ මිනිහ සෝල්ජර් එක කතා කර ඉන්නවා. සීත කියනවා අපි දෙන්නට කරපු දේවල් වලට මම පලිය ගන්නවා කියලා. හැබැයි මම බාබාව මරන්නේ අන්තිමට ඊට කලින් මේ වික්‍රාන්ත් කවුල මරන්න ඕනි කියනවා. වික්‍රාන්ත් ගැන පළවුණු ලිපි වලින් එයා ගැන විස්තර හොයන සීත එයාගේ ගමන් බිමන් ගැන හොයද්දි එයා හැම මාසෙම ස්පාඤ්ඤයට ගිහින් තියෙන බව දැනගන්නවා. දැනුත් එයා එහි ඉන්නේ කියලා දැනගත්තම අපිට එහෙනම් එයා එනකන් ඉන්න වෙනවා කියනවා. මේම හිටියත් ආයෙ එකපාරට මතක් වෙනවා ඒ කියපු ගමන් ඔක්කොම ගිහින් තියෙන්නේ කමර්ෂල් ෆ්ලයිට්ස් වල කියලා. ඒ කියන්නේ ඒවා පෞද්ගලික ගමන්. එයා ස්පාඤ්ඤේ මොනවා කරනවා ඇතිද කියලා හිතනවා. එතකොට අපි දැන් මේ ඉන්නේ ස්පාඤ්ඤේ. මෙහි ඉන්නවා තවත් ලස්සන ගෑනු ළමෙක්. රයිෆල් ෂූටින්, බොක්සිං, වෙයිට් ලිෆ්ටිං මේ හැම දෙයකම මේ ගෑනු ළමයා දක්ෂයි. වික්‍රාන්ත් මේ ඇවිත් ඉන්නේ මේ කෙනාව මුණ ගැහෙන්න. එයා දුවගෙන ඇවිත් වික්‍රාන්ත බදා ගන්නවා. දැන් අපිට පෙන්නන්නේ එදා හොස්පිටල් එකේදී සිද්ධ වුණ සම්පූර්ණ සිද්ධිය. ෆටේ එදා කියපු දේවල් මේ ડોක්ටර්ට ඇහිලා තියෙනවා. චානගීට එදා ලැබිලා තියෙන එක දරුවෙක් නෙමෙයි. නියුන් දරුවෝ දෙන්නෙක්. මේ ડોක්ටර් අනිත් ළමයාව හංගලා වික්‍රාන්තය ගැන කියනවා. මේ ඔයාගේ අනිත් දුව කියලා.
ට්වින්ස්ලා හම්බෙන්න ඉන්න බව වික්‍රාන්තවත් කියන්න එපා කියලා ජානකී ඩොක්ටර්වත් පුරන්දු කරගෙන. මොකද දෙක දරුවෙක් හම්බෙන එකත් අවදානම් එකේ දරුවෝ දෙන්නෙක්ව දන්න වික්‍රාන්ත් කොහොමදවත් ඉඩ දෙන්නේ නැති නිසා. මෙයාලා විෂමනියුන්නු. ඒ නිසා එක වගේ නැහැ. ඉස්සෙල්ලා ඉපදුණු ළමයාව තමයි පටේ අරගෙන ගියේ. ඩොක්ටර් මේ දරුවා ගැන හැම වාර්තාවක්ම හංගන්න උදව් කරනවා. වික්‍රාන්ත් මේ ළමයාව ස්පාඤ්ඤයට අරන් ගිහින් ජානකීගේ නංගිගේ දරුවෙක් විදියට හදනවා. ඊ ගැන කාටවත් සැක නොවි දෙන්න ඉන්දියාවේ වැඩ කරනවා. මෙයාගේ නම තමයි දුර්ගා. දුර්ගා දන්නේත් එයාගේ අක්කා ඉපදෙද්දිම මැරුණා කියලා. ඒත් මේ කතාව කිව්වම එයා ගොඩක් පුදුම වෙනවා. සීත හොඳින් දැහුවම වික්‍රාන්ත් කියනවා නැහැ පටේ යාව මරන්න හොයනවා කියලා. දුර්ගා වික්‍රාන්ත්ගේ හිත හදනවා මේ සිද්ධ වුණ දේවල් වලට එයා වැරදි නැහැ කියලා. වික්‍රාන්ත් සීතව හොයාගන්න දුර්ගගේ උදව් ඉල්ලනවා. සමහර විට මේ වෙනුවෙන් වෙන්නේ නැති මං ඔයාව පුහුණු කරේ කියනවා. එයා මුලින්ම ඉපදුනේ මාව ආරක්ෂා කරන්න. මං එකට හැමදාමත් ණය ගැති. ඒ ණය ගෙවන්න මේක හොඳ අවස්ථාවක් කියන දුර්ගා අපි සීතව ගෙදර අරන් යමු කියනවා. මේ අතර වික්‍රාන්ත් එනකම් බලන් ඉන්න සීත දකිනවා එයා දැන් ඉන්දියාවට එනවා කියලා. ඒත් එන්නේ කාශ්මීරයට කියලා දැක්කම පුදුම වෙනවා ඒ ඇයි කියලා. වික්‍රාන්ත්ගේ නමින් එහි තියෙන දේපල හෙව්වම මුකුත්ම නැහැ. ඒත් එයාගේ බිරිඳගේ නමින් ගයක් තියෙනවා දැක්කම එතනට යන්න පිටත් වෙනවා. මෙහෙම ගිහින් කොහොම හරි මේ ගෙදරටත් ඇතුල් වෙන සීතා ඒ ගෙදර ඇවිදලා බලනවා. ෆොටෝස් වල ඉන්න ජානකීව දැක්කම අමුත්තක් දැනුණත් ලස්සනයි කියලා හක බලා ගන්නවා. මේ වෙලාවේ සද්දයක් එනවා කවුරු හරි එන. එළිය බැලුවම ඇවිත් තියෙන ගෑන් ළමෙක් කියලා දකිනවා. මේ වෙලාවෙත් වික්‍රාන්ත් එක කෝල් එකේ එන දුර්ගා ඒ ගෙදර දැකලා කියනවා අම්මට හොඳ ටේස්ට් එකක් තිබිලා තියෙනවා. මේ ගෙදර හරිම ලස්සනයි කියලා. මම පුළුවන් තරම් ඉක්මනින් එන්නම් කියලා වික්‍රාන්ත් කෝල් එක තියනවා. ගෙදර ඇතුළට ගියත් දුර්ගට දැනෙනවා කවුරු හරි ඇතුළේ ඉන්නවා වගේ. ඒත් එයා ආයෙම ගිහින් කෝපි එකක් හදනවා. පිටිපස්සෙන් සීත සර්ප්‍රයිස් එක රිමූව් කරන සද්ද ඇහුණත් දුර්ග වෙනසක් පෙන්වන්නේ නැතුව එහෙමම ඉන්නවා. ඒත් සීත වෙඩි තියන හදතිම හැරිලා පිහියක් ඒ පැත්තට එවනවා. සීත වෙඩි තියුවොත් මේ උණ දේ ගැන පුදුමෙන් ඉන්නේ. දුර්ග හැංගිලා ඉන්න තැන සීතට හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් සීත වෙඩි තියන ගන්නවත් එක්කම දුර්ගයේ දොරත් අල්ලු කරලා සීතව වටනවා. මේ වෙලාවේ මේ දෙන්නම එකිනෙකාට දෙවින් නැතුව සටන් කරනවා. සීතගේ අතේ තිබුණු ගන් එක විසි වෙන්න ගැහුවත් එතන තියෙන හැමදේම අරගෙන සීතත් සටන් කරනවා. කොහොම හරි අන්තිමට දුර්ගව පරාද කරන්න සීතට පුළුවන් වෙනවා. මාස්ක් එකත් ගලවලා විසි කරන සීතා ෆටේමාව මරන්න ඔයාව දෙව්වේ කියලා අහනවා. දුර්ග නෑ මං ඔයාගේ නංගි කිව්වම ආ නංගිද කියලා අහලා hina වෙන සීතා එන්නේ එනම් රාකි නූලක් බඳින්න කියලා ආයෙම පටන් ගන්නවා. ආයෙත් මෙහෙම ෆයිට් කරන්න ගත්තත් දුර්ග ඒ අතරෙත් කියනවා මට ඔයා එක කතා කරන්න ඕනි කියලා. සීත කියනවා හරියව මම නවත්තන්න එහෙම වුණොත් අපි කතා කරමු කියලා. එතනින් දැන් කලින්ටත් වඩා උද්‍යෝගයෙන් සටන් කරන දුර්ග සීතාව බිම දානවා. දැන් කතා කරමු දැහුවත් සීත ආයෙම සරණට එනවා. මෙහෙම මේ දෙන්නම දරුණු විදියට ෆයිට් කරත් අන්තිමට සීතට හොඳ පාරක් වදිනවා. hina වෙන දුර්ග ඔයාට වාඩි වෙලාද කතා කරන්න ඕනි කමක් නෑ එහෙනම් කියලා කිව්වොත් hina වෙන දෙයක් නැහැ කියලා සීතා ආයෙම ෆයිට් කරනවා. අන්තිමට දුර්ගව මරන්න ගියත් මේ වෙලාවෙන වික්‍රාන්ත් නිසා එක නවත්තනවා. ඉක්මනට ඒ පැත්තට යන දුර්ග කියනවා මේ ඉන්න අපේ තාත්තා කියලා. සීත හැරෙද්දි වික්‍රාන්ත්වත් හැංගීම් බර වෙනවා. සීත තත් පහලට දාලා පපා කියනවා. ඇස්වල කඳුළුත් පුරවගෙන ඉස්සරහට එන සීතා එකපාරටම ගන්න කුතුරගෙන මේ දෙන්නගේ මොළුවට ගහනවා. ඊට පස්සේ මේ බිම්බර්ලා ඉන්න මේ දෙන්න දිහා උන්ට බලලා අපි එක වගේ නැහැනේ කියනවා. ටික වෙලාවකින් මෙයාලට සිහිය එද්දි සීත නූඩල්ස් එක්කත් හදන් කකා එනවා. මෙයාලගෙන් කනවද කියලාත් අහලා මෙහෙම කන සීතට වික්‍රාන්ත් මට සමා වෙන දුවේ කියනවා. ඒත් මෙහෙම hina වෙන සීතා මෙයාලා කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. එතකොට මේ ඉන්නේ මගේ අම්මද කියලා අහන සීතා එයා වැකේෂන් එකට ආවේ නැද්ද කියලා අහනවා. වික්‍රාන්ත් කියනවා එයා ඔයාලව බිහි කරද්දිම මැරුණා කියලා. ඒකට නම් සීතට දුක හිතෙනවා. දුර්ග අපි දෙන්න නිවුණු අපි එක වගේ කියලා කියද්දිම පිහියක් විසි කරන සීතා ඔයා හොඳ අභියෝගයක් ඒත් එක වගේ කියන එක නම් ටිකක් වැඩි කියනවා. එතන තියෙන ජානකීගේ නංගිගේ ෆැමිලි ෆොටෝ එක පෙන්නලා මේ කවුද කියලා ඇහුවම ඒ මව හදාගත්තු දෙමව්පියෝ කියනවා. සීත වික්‍රාන්ත්ගෙන් අහනව දිව්‍ය ලෝකෙ ඉන්න එක්කෙනත් එක්ක මෙයාට දෙමව්පියෝ 4යි. මට කවද ලැබුණේ? ෆටේ. පර්යේෂණාගාර මීයකුයි මගේ අතර තියෙන වෙනස මොකක්ද දන්නවද අහනවා. මීයව දවස් කීපයක් එක්ස්පෙරිමන්ට් කරලා මරලා දානවා. මට ඒ විකල්පය තිබුණෙත් නැහැ. දුර්ග කියනවා ෆටේ තාත්තට බොරු කිව්වා තාත්තා හිතුවා මැරිලා කියලායි කියලා. වික්‍රාන්ත් කලින් දැනගෙන හිටියනම් එවෙලෙම ඇවිත් ඔයාව බේරගන්නවා කියලා කිව්වත් අදාව වගේ දහනවා. ඒ ෆොටෝ එක පෙන්නලා මොකද්ද මෙතන මේ වෙන විකාරී කියලා ඇහුවම ඒ මගේ 18 වෙනි බර්ත්ඩේ එකට ගත්ත පාටි එක කියනවා. 18 වෙනි බර්ත්ඩේ පාටිය නම් මගෙත් සුපිරියටම ගත්තා. ෆොටෝ එකක් ගහගන්න බැරි වුණානේ කියනවා. මේ පෙන්නන්නේ ඒ දවස. ෆටේ සීතව සුපිරි හෝටලයක රෑ කෑමට එක්කගෙන යනවා. විශ්කරාම සීතා හරිම සතුටින් ස්තුති කරනවා. ඒ ඇඳුමට වගේම රෑ කෑමටත් ආයෙම ස්තුති කරනවා.
කනාදර තෑගිකුත් දුන්නම හරිම උද්‍යෝගයෙන් ඒක ඇරලා බලන සීත දකින්නේ රූම් එකක කාඩ් එකක්. කෙනෙක්ගේ ෆොටෝ එකක් පෙන්වන වටේ එයා රාජද්‍රෝහියෙක් කියලා එයාව මරන්න කියනවා. එතකොට නියම සොල්දාදුවෙක් කියන එක දැනේ කියනවා. එතකොට මේ දේවල් මගේ බර්ත්ඩේ එකට නෙමෙයිද කියලා අහුවම රට වෙනුවෙන් කරන පළවෙනි මෙහෙයුම වාට ලැබුණා. මීට වඩා තවත් මොනවද අහනවා. ඒ කාඩ් එක යූස් කරලා VIP රූම් එකට සීත නිරායුධවම යනවා. මේ අයත් සීතගේ ලස්සනට වශී වෙනවා. පටේ රූම් එකට එද්දි පටේට ඕනි විදියටම හැමදේම සිද්ධ වෙලා තියෙන හැටි දකිනවා. පටේගේ මුණ දිහා බලාගෙනම සීත මේකේ නඩ වෙඩි තියෙනවා. ඉතින් ඒක තමයි සීතගේ පළවෙනි ඝාතනය. ඊට පස්සේ දිගටම පටේ කියපු අයව මම මැරුවා කියනවා. ඒත් එක දවසක ඒ හැමදේම වෙනස් වෙනවා. පටේ පුහුණු අතරේදී කියනවා ડોක්ටර් වර්ගීස්ව මරන්න කියලා. පොඩි කාලේ ඉඳන් තමන්ට සෙනෙහස දක්වපු මිනිස්සයව මරන්න කිව්වම සීතට අවුල් යනවා. එයා අපිට ද්‍රෝහි වුණා. ද්‍රෝහියෙක්ට තියෙන එක දඬුවම ඒ මොකක්ද කියලා සැරෙන් ඇහුවම මරණය කියලා කියනවා. මේ නිසා හිත හදාගෙන ගියත් සීතට වෙඩි තියන්න බැරි වෙනවා. වර්ගීස් කියනවා මං ඔයා එනකම් බලන් හිටියේ මැරෙන්න කලින් දෙයක් කියන්න තියෙනවා කියලා. ඇල්ෆා ප්‍රොජෙක්ට් එක ගැනත් පටේ මෙච්චර කල් සීත වගේ තවත් ඇල්ෆා සෝල්ජර්ස්ලව හදන්න කරපු පරීක්ෂණ ගැනත් කියනවා. ඒ වගේම අහිංසක මිනිස්සු ගොඩක් ඒ පරීක්ෂණ වලින් මැරුණ හැටි කියනවා. මේ සොහොනේ වලදාලා තියෙන ඒ මිනිස්සු කිව්වම සීතත් කලබල වෙනවා. ළඟදි මං අන්තිමට කරපු පරීක්ෂණ වගේ එක ප්‍රතිඵල පටේට අහුණා. ඒ ගැන ඇහුවම වර්ගීස් කියනවා අපිට ඒක කරන්න බෑ සීතගේ මොලේ සෛල වලින් සීරම් එක හදනවා කියන්නේ සීත ජීවිත කාලෙටම කොහොම එක්කට යයි කියනවා. ඒත් ඒකටත් පටේ ලෑස්ති කියලා දැනගත්තම සීතට තවත් දුක හිතෙනවා. ඊට පස්සේ කෙනෙක් ඇවිත් පටේට සල්ලිත් දීලා දැන් ඔපරේෂන් ඔඩිස් එක නවත්තන්න කාටවත් බැරි වෙයි කියනවා. මේක හොරෙන් අහන් ඉඳලා තියෙන වර්ගීස් කියනවා එහෙම මෙහෙයුමක් ගැන මම මුකුත්ම දන්නේ නැහැ කියලා. ඒ නිසා මං එහෙම පැනලා ආවා කියනවා. මේ වෙලාවේ වර්ගීස් අර ෆොටෝ එක දීලා කියනවා එයාලා තමයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න අනුමැතිය දුන්නේ කියලා. වර්ගීස් මෙහෙම පැනලා යන්න කිව්වොත් ඇල්ෆා කඳවුර තිබුණොත් ෆටේ හිටියොත් විතරනේ මේම දේවල් වෙන්නේ කියලා සීතා පහු යන්න යනවා. වර්ගීස් කියනවා ඔය ෆොටෝ එකේ ඉන්න වික්‍රාන්ත් කියන කෙනාව හම්බෙන්න එයාට ඔයාලට කියන්න දෙයක් තියෙයි කියලා. ඒ කියනවත් එක්කම වර්ගීස් එයාටම විදි තියා ගන්නවා. සීත කියනවා එහෙනම් මේ ඒ කතාව වෙන්නේ නැති. අඩුමතරමේ අපිට එක සමානකමක් තියෙනවා. අපේ මෝඩකම. අපි ඔක්කොම ෆටේ ගුගුලට හුණායනේ කියනවා. ඔයාව මරන්න නෙමෙයි කතා කරන්නයි ආවේ කියලා මෙයාලගේ ගැටත් ලියන සීතා ඔයාලට දැන් යන්න පුළුවන් කියලා මෙතනින් යනවා. බෑග් එකකින් අල්ලගන්න වික්‍රාන්ත් කොහෙද යන්නේ අහනවා. මං පටේ හොයාගෙන යනවා පස්සෙන් එන්න එපා කියලා ආයෙ හැරුණත් වික්‍රාන්ත් නෑ ඔයා යන්නේ නැහැ කියනවා. ඔයාලා මෙහි ඉන්න මං එයාගෙන බලා ගන්නම් කියනවා. පිස්තෝල ඔලුවට තියෙන සීත ඕක නවත්ත ගන්න කවුල් මම ඔය පවුලක් වගේ ඉන්න හදන නාඩගම පටේ එකක් නැටුවා. ඒක මට හරියන එකක් නෙවෙයි. ඔයාගේ මොලේ එළියට ගන්න කලින් මෙතනින් යන්න කියනවා. වික්‍රාන්ත් නෑ යන්නේ නෑ. එකපාරක් මගේ දුව නැති වුණා. ආයෙ නැති කරගන්නේ නැහැ කියලා කියනවා. ඔයාට එක දුවෙක් ඉන්නවනේ කියන සීතා එහෙත් ඒක අමාරුයි නම් කලින් හිතන් හිටපු විදියට මේ දුව මැරිලා කියලා හිතා ගන්න කියනවා. ඒත් මේ වෙලාවේ දුවකට ඈතින් අඩිසද්ද ඇහෙන නිසා ඔහොම ඉන්න කිව්වම සීතටත් ඒවා ඇහෙනවා. සීත කියනවා එයාලා වටේටම ඉන්නවා කියලා. ෆටේ මගේ පස්සෙන් එන්නේ නැති කියන වික්‍රාන්ත් එයාව සුළුවෙන් හිතන්න එපා. එයා කැලේ ඉන්න සිංහෙක් වගේ කියනවා. සිංහයා බය නෑ වගේ රඟපානවා විතරයි. සිංහ දේනුව තමයි ගුදුරු හොයන්නේ කියලා සීත කියනවා. නමත් සීත උනේගේ අග්නි පරීක්ෂාව පටන් ගමු කියලා ඉස්සරහට යනවා. ඒත් එකම දුර්ගත් එයාට එකතු වෙනවා. ඒත් තෙලින් විඩි තියන ගතිම ලීවරයක් අදින වික්‍රාන්ත් ඒ ගෙදරම සීල් වෙන විදියට පහනවා. සීත පුදුම වෙලා බැලුවත් දුර්ග කියනවා රෝචීෆ් වුණාම එහෙම තමා කියලා. ඊට පස්සේ පහළ යන්න තැනක් මතුවෙනවා. එතනින් ආයුධ කබඩාවට එක්කන් ගියාම මෙයාලා Tamanට පහසු ආයුධ මෙතනින් ගන්නවා. ඒත් බෑග් දෙකක් ගෙනත් මෙතනට දාන වික්‍රාන්ත් කැලේට යන දොරක් තියෙනවා ඔයාලා මේ දැම්ම පිටත් වෙන්න ඕනි කියනවා. සීත මංගෙන් පැනලා යන්නේ නැහැ කිව්වත් වික්‍රාන්ත් සැර වෙනවා. ඒකට කියන්නේ පැනලා යනව නෙවෙයි යුද්ධදී සමහර වෙලාවට පස්සට යන එකත් ඉදිරියට යාමක් කියනවා. ඒත් මුරණ්ඩු වෙන සීත මට කීයක් හිටියත් ප්‍රශ්නයක් නැහැ. ෆටේ මාව පුහුණු කරේ ඒකට තමයි කියනවා. කේන්ති යන වික්‍රාන්ත් එතකොට ෆටේ පුහුණු කරේ මම තමයි කියලා කියනවා. දුර්ග කියනවා මේක අමාරුයි තමා ඒත් මේ වතාවට විතරක් තාත්තා විශ්වාස කරන්න කියලා. කොහොමද කාවත් විශ්වාස කරන්නේ මගේ තැන ඉඳන් හිතලා බලන්න කියලා කිව්වම දුර්ග කියනවා ඔයා ජීවිතුන් අතර කියලා දැනගත්ත වෙලාවෙ ඉඳන් මම ඒක තමයි කරේ කියලා. එදා මං තප්පර ගානක් කලින් ඉපදුනා නම් එහෙම ලැබ් එකක හැදෙන්නේ ඔයා නෙවෙයි මම. ඔයා නිසා එදා මාව ආරක්ෂා වුණේ. දැන් අපිට ඔයාව ආරක්ෂා කරන්න ඉඩ දෙන්න කියනවා. මට පැය 72ක් දෙන්න ෆටේව ඔයා ළඟට අරන් එන්නම් කියන වික්‍රාන්ත් මේකේ තියෙන ලොකේෂන් එකට යන්න කියලා ෆෝන් එකක් දෙනවා. සීත යමු කියලා බෑග් එක දාගත්තත් දුර්ග ගිහින් තාත්තව බදා ගන්නව දැක්කම මෙහෙම බලන් ඉන්නවා. මෙතනින් එළියට යන දොර අරින වික්‍රාන්ත් මෙයාලට යන්න සුපිරි බයික් එකකුත් දෙනවා. මෙයාලා කැලේ මැදින් මෙහෙම යන්න පිටත් වෙනවා.
ඒ අතරේ වික්‍රාන්ත් එළියෙන් එන සම්පූර්ණ ආමි එකක් එක්කම සටන් කරනවා. මේ සුපිරි ආයුධ බෝම්බ පාවිච්චි කරලා මෙතන වැඩ ඉවර කරන වික්‍රාන්ත් ඉතුරු වෙන අන්තිම කෙනා ලවා පටියට කියනවා වික්‍රාන්ත මරුවා සීතා එයාලා ළඟ ඉන්නවා කියලා. පටේ ලොකේෂන් එකක් එවනවා එතනට සීතා වරන් එන්න කියලා. මේ වෙලාවේ රෝයිගේ සෙන්ටර් එකට කතා කරන වික්‍රාන්ත් ඔඩිසි කියලා ඔපරේෂන් එකක් ගැන විස්තර හොයන්න කියනවා. එදා රෑ කැලේ නිදාගත්තේ දුර්ග සීත දිහා බලන් ඉන්නවා. සීත ඇස්සරින්නෙත් නැතුව කියනවා බලන් ඉන්නේ නැතුව නිදාගන්න කියලා. ඔයාට පැය 6ක නිින්දක් ඕනේ. නැත්නම් මුලින් කෝටිසෝල් වැඩිපුර නිපදවන්න ගන්නවා. ඒකින් ඔයාගේ ફોකස් එක නැති වුණම් මගේ මූඩ් එකත් අවුල් වෙනවා කියනවා. ඒ කියන්නේ ඔයාටත් නිින්ද යන්නේ නැති ලෙඩේ තියෙනවද කියලා අහන දුර්ග දුවගෙන ඇවිත් ළඟින් ඉඳ ගන්නවා. සීත ඇල්ෆෑරෙන් අපි කිසිම සමානකමක් නැහැ කිව්වත් සෙල්ලමට වගේ තල්ලු කරලා හැමතිස්සෙම ඔහොම චන්ඩිකම් පෙන්නගෙනද ඉන්නේ කියලා අහනවා. සීත කියනවා ඔයාට සතුටක් දැනෙන්නේ කාව හරි මරද්දි විතරක් නම් ඒ කියන්නේ ඔයාගේ ඇතුළේ ඉන්න කෙනා මැරිලා. මේ චන්ඩිකම රඟපෑමක් නෙමෙයි කියනවා. ඔයා මාත් එක්ක හිටියනම් තේරෙයි කිව්වත් දුර්ග කියනවා ඒත් දැන් මං ඔයා එක්ක ඉන්නවනේ කියලා. ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන් කියනවා. සීත අහනවා මං ඔයා විශ්වාස කරනවා කිව්වොත් ඔයා මට නිදා ගන්න දෙනවද කියලා. දුර්ග අපොයියෝ මං නැලවිලි ගියෙකුත් කියන්නම් කියනවා. එහෙම කියලා කරට අත දාගත්තත් ගන් එක පෙන්වන සීත අතේ දුරින් ඉන්න කියනවා. මෙහෙම මේ දෙන්නත් එක්ක යන ත්‍රාසජනක ගමනේදී මෙයාලා අතරේ බැඳීමක් ඇති වෙනවා. සම්පූර්ණ වෙනස් චරිත දෙකක් වුණත් මෙහෙම එකට එකතු වෙලා කරන වැඩවලින් මෙයාලා ගොඩක් විනෝද වෙනවා. සීත ඒ බවක් මුණින් පෙන්වුවේ නැති වුණත් නංගි කරන සමහර බොළඳ වැඩ හොරින් කරන්නත් උත්සාහ කරනවා. එකිනෙකාගේ විශේෂ දක්ෂතා වලින් මෙයාලා උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම එකිනෙකාව බලා ගන්නවා. එක තැනකදී දුර්ග කල්පනා කර කර ඉන්නවා දකින සීතා මොකද ඉවරයක් නැතුව කතා කරලා මහන්සිත අහනවා. දුර්ග ඔයා කිසි දෙයකට බය නැහැ නේද කියලා ඇහුවම බය දෙන්නේ නැති වෙන දෙයක් තේන අයට විතරයි කියනවා. අතේ දාන් හිටපු අම්මගේ මුද්ද ගලවන දුර්ග අපේ අම්මත් ඔය වගේ බය නැති කෙනෙක් කියලා තාත්තා මට කියලා තියෙනවා කියනවා. මේක ඔයා තියාගන්න දැන් ඔයාටත් එහෙම අයිති දෙයක් තියෙනවා කියලා කියනවා. ඒක අරන් බලන සීතා එපා ස්තුතියි කියලා විසි කරනවා. දුර්ග විසිකරයයි කියලා තරහින් තල්ලු කරාම මට දුන්නේයි කියලා සීතත් රණ්ඩුවට එනවා. ජානකි කියන්නේ මට නමක් විතරයි කිව්වම දුර්ගත් කියනවා එහෙනම් ඔයත් මට නමක් විතරයි ඔච්චර තරහ යන්නේ අම්ම නැතුව හැදුන එක ගැන නම් ඒක මටත් එහෙමයි කියනවා. මේ වෙලාවේ ආපහු එන සීතා ඒ මුද්ද දෙන්න කියනවා. දුර්ග hina වෙලා ඒක දෙනවා. මේ අතර වික්‍රාන්ත් ෆටේව හොයාගෙන යනවා. ෆතේ සීත කොහෙද කියලා ඇහුවත් වික්‍රාන්ත් අහනවා පොඩි ළමෙක්ට එහෙම දේවල් කරේ කොහොමද කියලා. ඒ පොඩි ළමෙක් නෙවෙයි මිනිමරුවෙක් කිව්වම වික්‍රාන්ත් හොඳ පාරක් ගහනවා. එයාව මිනිමරුවෙක් කලේ තමුසේ. ඒක කරේ ඔඩිසි මෙහෙයුම වෙනුවෙන් නේද කියලා ඇහුවම ආයෙම සීත කොහෙද අහනවා. මේ වෙලාව වික්‍රාන්ත් තව පාරක් ගැහුවත් එතන තියෙන ආයුධයක් අතට ගන්න ෆතේ එතන තියෙන බෝම්බ පුපුරවල ආයෙම සීත කොහෙද අහනවා. මේ වතා වික්‍රාන්ත්ගේ ෆෝන් එක උදුර ගන්න ෆතේ සීත ඉන්න තැන ගැන දැනගන්නවා. මේ අතරේ සහෝදරියෝ දෙන්න අර කියපු ආරක්ෂිත තැනට එනවා. මෙයාලා මෙහෙම ඈතින් ඉඳන් බලන් ඉති පොඩි හාමුදුරු නමක් ඇවිත් මෙයාලගේ නම් වලින්ම කතා කරලා එයා ඔයාලා එනකම් බලන් ඉන්නවා කියනවා. පුදුම වෙන සීත වික්‍රාන්ත් දලයිලාමගේ යාළුවෙක්වත්ද කියලා අහනවා. මේ පන්සල ඇතුළට ගියාම මෙයාලව බලාපොරොත්තුෙන් ඉන්නේ කෙනාව හම්බ වෙනවා. රංගෝලියක් ඇඳන් ඉන්න මෙයා කියනවා පැය 75ක් යන ගමන පැය 66න් ඇවිත්. එයා කියපු දේ හරි ඔයාලා විශේෂයි කියනවා. මේ කෙනා මට උදව් කරන්න කියලා කිව්වම දුර්ග එතනින් වාඩි වෙන්න හැදුවත් සීත නම් ඔරවනවා. මං කලින් රංගෝලිය ඇඳලා නැහැ කිව්වම මේක රංගෝලියක් නෙවෙයි මැන්ඩලාවක් කියනවා. සමහර වෙලාවට පූජකවරු අවුරුදු ගාණක් මේක හදනවා. ඊට පස්සේ ඒක විනාශ කරලා ආයෙම පටන් ගන්නවා. එයාලා ආයෙම මුලින්දලා පටන් ගන්නවා කියලා සීත දිහා බලනවා. වික්‍රාන්ත් අපිව මෙහෙට එව්වේ චිත්‍රපන්තියකටද කියලා අහන සීතා යමු මේ පූජකතුමා නිසා මැරුම් කන්න වෙයි කියනවා. මේ පූජකයා කියනවා කාලයක් මමත් ඔහොම හිටියා. ඒත් අපිට ඇතුළාන්තයේ සාමය වෙනුවෙන් එළිය ഘോഷාව අතාරින්න වෙනවා කියනවා. මෙයා කතා කරන එක නවත්තන සීතා එළිය ഘോഷාව දැනටමත් ඇහෙනවා කියනවා. දුර්ගටත් එළිය සද්ද ඇහෙන නිසා පූජකතුමාට කියනවා බය වෙන්න එපා අපි ඔබතුමාව ආරක්ෂා කරනවා කියලා. මෙහෙම එළියෙන් එන සටන්කරු ඉස්සරහට යන මෙයාලා ආයෙම වැඩ පටන් ගන්නවා. දෙන්නම එකතු වෙලා එනේන හැමෝත් එක්කම ෆයිට් කරන අතරේ මේ අය දොරවල් අරින්න බෝම්බත් පුරවනවා. මේ නිසා පූජකතුමාගේ මැන්ඩලාවත් වරදිනවා. දුර්ග කාවත් මරන්නේ නැතුව ඩිෆෙන්ඩ් කර කර විතරක් ඉන්න නිසා ඒ අයවත් මරන්න වෙන්නේ සීතට. සීත කියනවා මැරෙන්න ඕනේ නැත්නම් මරන්න කියලා. මේ වෙලාවෙ ඉඳන් දුර්ගත් අමාරුවෙන් උනත් එහෙම කරනවා. සීත ආඩම්බරෙන් බලලා hina වෙනවා. මේ වෙලාවේ එළියෙන් එන හෙල්ලක් මේ දෙන්නගේ මැගේ ගෑවි නොගෑවි ගිහින් පූජකතුමා ළඟටම යනවා.
ඒක අල්ලගන්න සීතා මැන්ඩෙලාවට හානියක් නොවෙන්න පූජකයව බේර ගන්නවා. ඒ තායිම සටන් කරද්දි මේ කෙනෙක් පූජකයා ළඟටම ගිහින් පිහියෙන් අනින්න හදනවා. ඒත් එයා ඔලුව උස්සලා බැලුවම කබීර් කියලා කියවෙන මෙයා හොඳටම බය වෙනවා. මේ කබීර් දුවපන් කියලා අනිත් අයත් අරගෙන මෙහෙම බය දුවනවා. මේ දෙන්න පුදුම වෙලා බලන් ඉන්නවා. දුර්ගා ඔයා එතකොට මේ හැමෝම කතා වෙන කබීර්ත් කියලා ඇහුවම සීතා මොන කබීර්ද අහනවා. තාත්තා මෙයා ගැන කියලා තියෙනවා කියන දුර්ගා මෙයා පූජකයෙක් නෙමෙයි යක්ෂයෙක් කියනවා. කට්ටිය මෙසේ තුවක්කුත් අරගෙන වැඩේට බහින නිසා කබීර් එහෙනම් ආය මුලින්දම පටන් ගන්න වෙලාව හරි කියලා ෆයිට් එකට එනවා. මේ හැම බුලට් එකකම බේරිලා එයා හංගලා තිබුණ ආයුධත් අරගන්නවා. ඊට පස්සේ දක්ෂ විදියට සටන් කරන්න ගන්නවා. කෙල්ලෝ දෙන්නත් ආයෙ මුදව්වට එනවා. මෙහෙම තුන්දෙනාම සහයෝගයෙන් සටන් කරත් අන්තිමට දුර්ගාගේ අතට වෙඩි වදිනවා. ඒක දකින සීතා ඉක්මනට මෙතනට ඇවිත් ඒ හැමෝටම ගහනවා. පිටි තියපු කෙනාට මෙහෙම කේන්තියෙන් ඇනගෙන ගියත් ඒක නවත්තන කබීර් දුර්ගා ගැන බලන්න කියනවා. කබීර් යන්න පැත්තක් පෙන්නලා මේ දෙන්නට ඒ ගමට ගිහින් ජෙති අම්මා කියලා කෙනෙක්ව හම්බෙන්න කියනවා. කොහොමද මෙතනින් පැනලා ගිහිල්ලා ඒ කෙනාව හම්බ වුණාම එයා දුර්ගට බෙහෙත් කරනවා. මේ වෙලාවේ වික්‍රාන්ත්ගෙන් කෝල් එකක් එනවා. සීතා ඒක ආන්සර් කරත් ඒ කතා කරන්නේ ෆතේ. ෆතේ කියනවා බය වෙන්න එපා එයා ජීවිතුන් අතර හැබැයි ඒක දිගටම හැම වෙන්න නම් ඔයාම ඇවිත් එයාව බේරගන්න කියනවා. සීතා මුකුත් නොකිය කට් කරනවා. සීතා මම යනවා කිව්වම දුර්ගා හරි යමු කියලා එයාත් එන්න හදනවා. ඔයා කොහෙවත් යන්නේ නැහැ කියන සීතා ඔයා අල්ෆා කෙනෙක් නිසා ඉක්මනින් හොඳ වෙයි කියලා යන්න හදනවා. ආයෙමත් නැවතිලා ඔයාට අවුලක් නැහැ නේද කියලා අහනවා. නෑ කියන දුර්ගා තාත්තට මුකුත් කරදරයක් වෙන්න දෙන්නේ නෑ කියලා මට පුරුදු වෙන්න කියනවා. සීතා හරි කියන වගේ ඔළුව වන්න මෙතනින් යනවා. වික්‍රාන්ත් ඉන්න තැනට එන සීතා දකිනවා එයාගෙන්ගේ බෝම්බයක් බැඳලා කියලා. ඒක දැකලා ඉස්සරහට එද්දිම ඇහෙන සද්ද නිසා බිම බැලුවම එතන පින් බෝම්බයක්. හෙලවෙනවා තිදයක් නැතුව සීතා මෙහෙම හිර වෙලා ඉන්න අතරේ වික්‍රාන්ත්ගේ ඇඟේ තියෙන බෝම්බය ඇක්ටිවේට් වෙනවා. ඒත් එක්ක මෙතනට එන ෆටේ ඔයාගේ තුවක්කුව විසි කරන්න කියනවා. ඒක විසි කරාම එළියට ඇවිත් තාත්තව බේරගෙන මගෙන් පලි ගන්නවද අහනවා. ඔයාගේ ප්‍රශ්නේ මමනේ එයාට යන්න දෙන්න කිව්වත් මට මෙච්චර ඇල්ෆෝනි ඇයි කියලා දැනගන්න ඕනේ අහනවා. ඔයාලට ඇත්ත දැනගන්න අයිතියක් තියෙනවා කියන ෆතේ වික්‍රාන්ත් කියනවා ඔයා මට කිව්ව මං සැබෑ දේශප්‍රේමීෙක්ට ආදර්ශයක් කියලා. ඒක ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොන රටේ දේශප්‍රේමීෙක්ද කියන එකයි කියනවා. මේ වෙලාවේ සීතා වගේම වික්‍රාන්ත්නුත් පුදුම වෙනවා. ෆතේ එයාගේ කතාව කියන්න ගන්නවා. පාකිස්තානු සොල්දාදුවෙක් වුණ ෆතේ කොමාරි ඉන්දියාවට එනවා. ඒ ඇවිත් කරන පළවෙනි මෙහෙයුමේදී මුළු පවුලක්ම මැරෙනවා. එතන බේරලා හිටියක ළමයෙක්. ඒ තමා ෆටේ සිං ලකාවත්. එයාව මරලා එයාගේ අනන්‍යතාවය හොරකම් කරන මෙයා ඉන්දියානු හමුදාවට බැඳලා පාකිස්තානු සෙබළුන්ව මරලා විශේෂ බලකාය විශ්වාසය දිනා ගන්නවා. ඒ නිසා උසස් වීම්නුත් ලැබෙනවා. මේ තමා ඔඩිසි මෙහෙයුම. දැන් අපි ඉන්නේ අන්තිම අදියරේ කියනවා. ඉන්දියානු විද්‍යාඥයෙක්ගේ මේ ඇල්ෆා කියන සොයා ගැනීම ගැන දැනගත්තම ඔයාගේ උදව්වතුව ඒකට අවසර ගත්තා කියනවා. මගේ හදිස්සිය නිසා ඒක අසාර්ථක වුණත් එහෙන් එන අරමුදල් පාවිච්චි කරලා ඔයාව පුහුණු කරා. මම සියදි විනසා ගන්නවා කියන සීතා ඔයාගේ හීන හැබෑවෙන්න ඉඩ තියන්නේ නැහැ කියනවා. hina වෙන ෆතේ මට දැන් ඔයා උනේ නැහැ කියලා ෆෝන් එක පෙන්නනවා. ඒකේ දුර්ගව අල්ලන් ඉන්න ලයිව් වීඩියෝ එකක් දකින සීතා බය වෙනවා. ෆතේ කියනවා මම බොඩි කැම් වලින් ඒකෙල්ල සටන් කරන හැටි දැක්කා. ඒ නිසා ඔයාගේ පස්සෙන් ඇවිත් ඔයා ගියාට පස්සේ එතනට ගියා කියනවා. මං ඔයා වෙනුවෙන් යාඥා කරන්නම් කියන ෆතේ අනික මං ෆතේ නෙවෙයි මේජර් සරාර් ඛාන් කියලා මෙතනින් යනවා. මෙයාලට දැන් තියෙන්නේ විනාඩි 2ක කාලයක්. වික්‍රාන්ත් එක්සෝස්ට් ෆෑන් එක බලන්න කිව්වම ඒ දිහා බලන සීතට එයා අදහස් කරන දේ තේරෙනවා. සාක්කුවේ තිබෙන පිළි අරගෙන විසි කරලා ඒක ඔන් කරනවා. මේ දූවිලි අයින් වුණාම පේනවා මෙතන තියෙන බිම් බෝම්බ ගොඩ. වික්‍රාන්ත් දැන් ඔයාට සමාන බරක් ඕන වෙනවා කියලා කිව්වම ජැකට් එකකින් එතන තියෙන දම්බෙල ඇදලා අරගෙන ඒ ලීවර් එකක් අදිනවා. ඒකත් එක්ක ළඟට එන කොටන් කෑල්ලක් අරන් ඒ බිම් බෝම්බ උඩින් තියලා ඒත් එක්කම එයා එතනින් අයින් වෙනවා. පස්සේ එතන උඩ තියෙන දම්බෙල් වලින් එල්ලිලා වික්‍රාන්ත් ළඟටම ගියත් එක තැනකදී එල්ලෙන් යන දම්බෙලක් ගැලවිලා බිමට වැටෙනවා. මේ ගොඩනැගිල්ල පුපුරන සද්ද ඇහෙන ෆතේ සැනසීමෙන් දුර්ගා ඉන්න තැනට යනවා. ෆතේ එහෙමත් නැත්නම් සරාර් පාකිස්තානු සෙබළුන්වත් ඒ වගේම තවත් දේවල් මේ කඳවුරට ගේන නිසා සැකේ තියෙන ඉන්දියානු සෙබළු ටිකක් මේකට විරුද්ධ වෙනවා. මේ ගැන අහන්න යන නිසා මේ සෙබළුන්ව කඳවුරේම තැනක රඳවගෙන සරාර් යනවා දුර්ගා ඉන්න තැනට. එයාගෙන් බ්ලඩ් සාම්පල් එකක් ගන්න ඩොක්ටර් කෙනෙක් කියනවා රිසල්ට් එක එන්න තව පැය කිහිපයක් එයි කියලා. ඒ වෙනකම් මං ඔපරේෂන් තියටර් එක ලෑස්ති කරන්නම් කියලා එයා යනවා. මුලින් විශ්වාසයෙන් කතා කරත් සීතයි වික්‍රාන්තයි මැරුණ එක ගැන කිව්වම දුර්ගා කලබල වෙනවා. සරාර් දැන් ඉන්න දැනට යන්න මේ ටික දෙනෙක් හෙලිකොප්ටර් එකකින් යන්න හැදුවත් මේ අයටත් වෙඩි වදිනවා. මේ වෙඩි තියන්නේ සීතා. දැන් අපිට පෙන්නන්නේ එතන උන දේ.
ඒ වෙලාවේ තම්වල වැටුණත් එක් බිම ගෑවෙන්නේ නැති වෙන්න අල්ල ගන්න පුළුවන් වෙනවා. ඉක්මනටම මේ පැත්තට පැනලා ඒ බෝම්බේ ගලවලා විසි කරන මෙයාලා මෙතනින් පැන ගන්නවා. මේ ගැන බලන් ඉඳපු සරාර්ගේ කෙනා මුළු ගොඩනැගිල්ලම ගිනි ගන්නවා දකින නිසා මෙතනින් යනවා. ඒත් ඒ වෙද්දිත් මෙයාලා එළියේ. මේ පයිලට් කියලා බලහත්කාරයෙන් සරාරින තැනට යන්න ගියත් කැම්ප් එකෙන් ගොඩ බාන්න කලින් සරාර් කෝඩ් එකක් අහනවා. සීත ඒක කියන්න කියලා තර්ජනය කරන නිසා මේ කෙනා කියනවා. එයාලට අවසර දෙන්න කියන සරාර් මෙතනින් යනවා. මෙහෙම එන මෙයාලට එකපාරටම මිටිවදින ගන්නවා. ඒ තමයි සරාර්. මේ පයිලට් කියලා තියෙන වෙන කෝඩ් එකක්. සීත එවෙලෙම එයාට පිටි තියෙනවා. මේ හෙලිකොප්ටර් එක කැලේ මැද වැටෙනවා. මේ අතරේ දුර්ගව කරන සෙබළුන් යවුවත් එයාලට දකින්න වෙන්නේ දුර්ග සේතු විනාශාගෙන ඉන්නවා. සීතව හොයන්න ගියපු ජීප් එක ආපහු එනව දැක්කම ඒකට වෙඩි තියුවත් අන්තිමට දකින්න මේක කවුරුත් නැහැ කියලා. ඊට පස්සේනේ ජීප් එකෙන් එන සීත වගේම වික්‍රාන්ත්නුත් මේ හැමෝටම වෙඩි තියාගෙන යනවා. මේ වෙඩි සද්ද ඇහුනම සේතු විනාශාගෙන වගේ හිටපු දුර්ග ඇස්සරලා අතින් අල්ලන් හිටපු වයර් එක අතහැරලා ඒකේ එල්ලිලාම මෙයාලත් එක්ක ෆයිට් කරනවා. ඊට පස්සේ මේ වයර් එකතු කරලා මෙතන වතුරට අල්ලලා ඒ හැමෝටම කරන්ට් වදනවා. සරාර් සීතට වෙඩි තියන්න යනවා දැකපු වික්‍රාන්ත් ඒ පැත්තට පැනලා එයාව බේර ගන්නවා. වෙඩි වැදිලා ඉන්න තාත්තවත් අල්ලගෙන ගිහින් ඇතුළකින් තියෙන සීත එතන ඉඳලත් වෙඩි තියනවා. ඒ තුන්ට ඉවර වෙන නිසා කරගන්න දෙයක් නැතුව මෙහෙම ඉන්නවා. මෙහෙම ඒ එන අයත් එක්කත් සටන් කරන්න හැදුවත් මේ වෙලේ ඇහෙනවා ජයි හින්ද් කියාගෙන එන සෙනගක සද්දේ. ඒ එන්නේ අර හිර කරලා හිටපු ඉන්දියානු සෙබළු ටික. දුර්ග එයාලව බේරගෙන. දුර්ගව දැක්කම සීතට තවත් සතුට හිතෙනවා. සෙබළු එළිය සටන් කරන අතර වික්‍රාන්ත් ළඟට යන දුර්ග සීතට ගන් එක දෙනවා. සරාර්ගේ පස්සෙන් යන සීත එක තැනකදී ආව හොයා ගන්නවා. සීතට මුලින් පුහුණු කරපු ආයුධත් අරන් ඇවිත් තියෙනවා දැක්කම ගන් එක විසි කරන සීතට ඒ ආයුධයක් දෙනවා. සීත කියනවා මං ඔයාට බාබා කියලායි කතා කරේ කියලා. සරාර් මේක යුද්ධයක් කිව්වම මොන යුද්ධ නීතියෙන්ද මගේ ළමා කාලේ උදර ගත්තේ කියලා අහනවා. යුද්ධ නීති නැහැ තියෙන්නේ වන්දි විතරයි කියලා කිව්වම සීත කියනවා ඔව් පොඩි ළමයෙක්ගේ වන්දිය ගෙව්වා දැන් සොල්දාදුවෙක්ගේ පලිය ගන්නවා කියලා. ඔයාට මාව පරද්දන්න බෑ. මමයි ඔයාට හැමදේම ඉගැන්වුවේ කිව්වම hina වෙන සීත ඒක තමයි ඔයා කරපු ලොකුම වැරද්ද කියනවා. මෙහෙම මෙයාලා අතර දරුණු සටනක් ඇති වෙනවා. දක්ෂ විදියට සටන් කරත් සීතටත් මේකෙදි ගොඩක් තුවාල වෙනවා. ඒත් සීත මෙතන තියෙන බෝම්බයක් සරාර්ගේ ඇඟේ සෙට් කරනවා. ඒක ගලවලා විසි කරන සරාර් ඒකිනුත් පේරෙනවා. මේ අතර එළියේ දුර්ග ග්‍රෙනේඩ් එකක් කටේ තියාගෙන මේ යුද ටැංකියක් උඩින් යනවා. එයාලා ආයෙම හරවලා බලද්දි තමයි දකින්නේ ග්‍රෙනේඩ් එකේ පින් එක විතරයි එයාක් කටේ දැන් තියෙන්නේ කියලා. ඒත් එක්කම යුද ටැංකිය පුපුරනවා. එළියේ මේ විදිහට පිපිරීම් සිද්ධ වෙන අතරේ ඇතුලේ ආයෙම මෙයාලා සටන් කරන්න ගන්නවා. අන්තිමට සීතට පුළුවන් වෙනවා සරාර්ගේ අතේ පටලවන යකඩ කම්බියක් එතන මැෂින් එකට අමුණන්න. මේ අතරේ සීත සරාර්ගේ ඇඟට පනින්න ගියත් ඒක කොහොම හරි ගලවගෙන සීතව බෙල්ලෙන් අල්ල ගන්නවා. සීතව එළියට විසි වෙන්න ගහන සරාර් මෙන් පන්න ගැහුවත් මේ හැම පාරකින්ම බේරෙන සීත මේ ගහන පාරකින්ම උඩ පැනලා අන්තිමට ඒ ආයුධෙන්ම සරාර්ට අන්නනවා. මේ අතරේ වික්‍රාන්ත් වගේම අනිත් අයත් මෙතනට එනවා. සරාර් කියනවා ඔයාට මට වෙඩි තියන්න බෑ මොකද මං සාමාන්‍ය සෙබළෙක් නෙමෙයි කියලා. වික්‍රාන්ත් කියනවා ඔව් මට ඒක කරන්න බෑ. මං ඔයාව මරුවත් ගොඩක් අයට උත්තර දෙන්න වෙයි. ඒත් එයාට එහෙම නෑ කියලා කියනවා. සීතට ගන්න එක දීලා ඔයාගේ පවුල වෙනුවෙන් ඔයා වෙනුවෙන් ඊටත් වඩා ඉන්දියාව වෙනුවෙන් ඒක කරන්න කියනවා. ද්‍රෝහියෙක්ට තියෙන එක දඩුවමයි කියන සීත ඔළුවටම වෙඩි තියනවා. ඊට පස්සේ මෙහෙම යද්දී දුර්ගත් එයාත් එක්කම යනවා. මේ ඔක්කොම ඉවර වෙලා වික්‍රාන්ත් කියනවා ඔයාලා දෙන්නත් ඔයාලගේ අම්මා වගේමයි කියලා. ඔයාලා දෙන්න මදුරු දාන්න වෙන්න ඕනි කියන වික්‍රාන්ත් ස්පාඤ්ඤයට යන්න කියනවා. තාත්තා කෙනෙක් විදිහට මට කරන්න පුළුවන් දේ ඒක කිව්වත් ආයෙම කියනවා හැබැයි රෝයිගේ චීෆ් විදිහට මට වෙන දෙයක් කරන්න පුළුවන් කියලා. ඔයාලා දෙන්නටම දෙන රස්සාවක් තියෙනවා කියන වික්‍රාන්ත් මගේ ටීම් එකට එකතු වෙනවද අහනවා. ටීම් එකේ ඉන්නේ ටයිගර්, පතාන්, කබීර් කිව්වම මේ දෙන්නත් කැමති වෙනවා. වික්‍රාන්ත් සීතව ආදරෙන් වැළඳ ගන්නවා. ඒකට දුර්ගත් එකතු වෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ කතාව ඉවර වෙන්නේ. තවත් මේ වගේ ලස්සන කතාවකින් ආයෙමත් දවසක හමු වෙමු. හැමෝටම සුබ දවසක්.